අද මම පැහැදිලි කරන්න යන්නේ IUI එකක් කරන්නේ කොහොමද කියලා. සිංහලෙන් මට පැහැදිලි කරන්න පුළුවන් අන්තක්ගර්භාෂිත ධාතු තැන්පත් කිරීම. නලදරු තාක්ෂණය එහෙම නැත්නම් IVF කියන ප්‍රතිකාර ක්‍රමය උත්සාහ කරන්නත් පුළුවන්. මේ ශුක්‍රාණු ඊට පස්සේ ගැබ් ගෙල හරහා ගිහිල්ලා ගර්භාෂය කුහරයට ඇවිල්ලා පැලෝපිය නාලයට ගමන් කරනවා. මම පෙන්වන්න අවශ්‍ය හින්දා වතුර ටිකක් එකට ගන්නම්. කැතීට එකක් මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂය කුහරය ඇතුළටම තැන්පත් කරනවා. අයිබෝවන් අද මම පැහැදිලි කරන්න යන්නේ IUI එකක් කරන්නේ කොහොමද කියලා. IUI කියන්නේ intra uterine insemination. අපි කෙටියෙන් කියනවා IUI කියලා. සිංහලෙන් මට පැහැදිලි කරන්න පුළුවන් අන්තක්ගර්භාෂිත ධාතු තැන්පත් කිරීමක්. එහෙම නැත්නම් ගර්භාෂය කුහරය ඇතුළත සිදු කරන ශුක්‍රාණු තැන්පත් කිරීමක් විදිහට. ඊට අමතරව මම පොඩ්ඩක් තව පැහැදිලි කළොත් IUI ගැන අපි දන්නවනේ මදසරුභාවයේ තියෙන යුවලකට කරන්න පුළුවන් විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. සමහර ලාවට අපි බිත්තර මෝරන්න බේත් දීලා සාමාන්‍ය විදිහට එකතු වෙන්න කියනවා. IUI කියන එක කරන්න පුළුවන්. ඊට අමතරව නලදරු තාක්ෂණය එහෙම නැත්නම් IVF කියන ප්‍රතිකාර ක්‍රමය උත්සාහ කරන්නත් පුළුවන්. ඒතර IUI කියලා කියන්නේ සාමාන්‍යයෙන් සරලව අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඒතර IUI එකක මොකද වෙන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒකට මම ගෙනල්ලා තියෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මොඩල් එකක්. පොඩ්ඩක් මම ඒක පැහැදිලි කළොත් එහෙම ස්ත්‍රී ප්‍රජනක පද්ධති ගර්භාෂයක් තියෙනවා. ගර්භාෂයේ බොඩි කියලා උඩ කොටස අපි හඳුනනවා. පල්ලෙහා කොටස අපි කියනවා නෙක් එක. එහෙම නැත්නම් සර්වික්ස් එක කියලා. ගැබ් ගෙල කියලා. මේ ගැබ් ගෙල යෝනි මාර්ගයට විවෘත වෙනවා. ගර්භාෂය ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ වගේම ගර්භාෂය දෙපැත්තේ නාල දෙකක් තියෙනවා. පැලෝපිය නාල දෙක කියලා. පැලෝපිය නාල එක කෙලවරක් ගර්භාෂයට සම්බන්ධ වෙලා තියෙනවා. මේක බටයක් වගේ එකක්. ඒතර ගර්භාෂය කුහරය මේකේ තියෙන ඇතුලේ කුහරය සමග සම්බන්ධයි. පැලෝපිය නාලයේ ෆ්‍රී එන්ඩ් එක එහෙම නැත්නම් ඉතිරි කෙලවර ඇබ්ඩොමන් එක එහෙම නැත්නම් බඩ ඇතුළට විවෘත වෙලා තමයි තියෙන්නේ. ඒකේ කෙලවර ෆිම්බ්‍රේ නැංගිලි වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඩිම්බකෝෂ දෙකක් දෙපැත්තේ තියෙනවා. ඩිම්බකෝෂ වල තමයි බිත්තර තියෙන්නේ. ඒතර ගෑනුවෙක් කෙනෙක්ගේ බිත්තර මෝරලාවට පස්සේ මැචුවර් ෆොලිකල් එකක් ආවට පස්සේ ඩිම්බ මෝචනයක් සිද්ධ වෙනවා. එහෙම මෝචනය වෙච්ච බිත්තරේ එහෙම නැත්නම් ඩිම්බය පැලෝපිය නාලයේ දිගේ තමයි ගර්භාෂය දෙසට ගමන් කරන්නේ. සාමාන්‍ය පිළිසිඳ ගැනීමක නම් එකතු වීමකින් පස්සේ ශුක්‍රාණු තැන්පත් වෙන යෝනි මාර්ගයේ ඉහළ කෙරවල මේ ශුක්‍රාණු ඊට පස්සේ ගැබ් ගෙල හරහා ගිහිල්ලා ගර්භාෂය කුහරයට ඇවිල්ලා පැලෝපිය නාලයට ගමන් කරනවා. ඒක පැලෝපිය නාලයේදී තමයි ශුක්‍රාණු සහ බිත්තර සංසේචනය වීම සිද්ධ වෙන්නේ. IUI කියන ප්‍රොසීඩියර් එකේදී මේ සාමාන්‍ය ගැබ් ගැනීමකට ගොඩක් සමානයි. හැබැයි ඒකෙදී අපි ප්‍රොසෙස් කරපු ශුක්‍රාණු සාම්පල් එකක් කැතීට එකක් මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂය කුහරය ඇතුළටම තැන්පත් කරනවා. එතකොට මේ තැන්පත් කරන ශුක්‍රාණු සාම්පල් එකේ ක්වොලිටි එක වැඩි. ඊට අමතරව ඒකට පැලෝපිය නාල කරා පීනීමට තියෙන දුර ප්‍රමාණයත් අඩුයි. දැන් IUI එකක් කොහොමද කරන්නේ කියලා පෙන්වන්න තමයි යන්නේ. ඒකට තමයි මේ බඩු ගෙනල්ලා තියෙන්නේ. IUI එකත් ස්ටෙරයිල් ප්‍රොසීඩියර් එකක්. ඒ කියන්නේ විෂ බීජ හරණය කරපු දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. පළවෙනියටම අපි මේ ස්ටෙරයිල් ඩ්‍රේප්ස් පාවිච්චි කරනවා අවශ්‍ය විදිහට ආවරණය කරන්න. ස්පෙකියුලම් එකක් අවශ්‍ය වෙනවා. මොකද අපි ගැබ් ගෙල හරහා තමයි අර කැතීට එක ඇතුල් කරන්නේ. ඒකට ගැබ් ගෙල බලා ගන්න නම් අපිට ස්පෙකියුලම් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒතර IUI එකේදී ශුක්‍රාණු සාම්පල් එක තැන්පත් කරන් අපි ගැබ් ගෙල හරහා ඇතුල් කරන්න කැතීටර්ස් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ කැතීටර්ස් ಜಾති දෙකක්. විවිධ කැතීටර්ස් තියෙනවා. සමහර කැතීටර්ස් ගොඩක් ෆ්ලෙක්සිබල්. ඒවා ගොඩක් සොෆ්ට් කැතීටර්ස්. ඒතකොට මේකෙන් ගැබ් ගෙලට වෙන ට්‍රෝමා එක එහෙම නැත්නම් ඩැමේජ් එක ගොඩක් අඩුයි. මේක ටිකක් රිජිඩ් කැතීටර් එකක්. හැබැයි සමහර ලාවට ගැබ් ගෙලේ රෙසිස්ටන්ස් එකක් තියෙනකොට, තද ගතියක් තියෙනකොට මේ වගේ කැතීටර් එකක් පාවිච්චි කරන්නත් සිද්ධ වෙනවා. මේ තියෙන විවිධ වර්ගයේ IUI කැතීටර්ස් වලින් තමන්ට පහසු තමන් කැමති කැතීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම හදන්නේ IUI එකක් කොහොමද කරන්න කියලා පෙන්වන්න. මම මේ කැතීටර් එක එකට පාවිච්චි කරන්නම්. ශුක්‍රාණු සාම්පල් එකක් IUI එකට කලින් පිරිමි එක්කෙනා ලබා දෙන්න ඕනේ. ඒ ශුක්‍රාණු සාම්පල් එක ඇන්ඩ්‍රොලොජි ලැබ් එකෙන් ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා යාගේ සාම්පල් එකේ තියෙන වැඩිපුර හොඳ ශුක්‍රාණු අපිට වෙන් කරලා ගන්න පුළුවන්. එහෙම ගන්න ශුක්‍රාණු අපි පොඩි තියෙන තරලය මිලිලීටර් 0.5ක් 0.4ක් වගේ ප්‍රමාණයට සාන්ද්‍රණය වැඩි කරගෙන මේ වගේ සිරින්ජ් එකකට එක ගන්න ඕනේ. මම පෙන්වන්න අවශ්‍ය හින්දා වතුර ටිකක් එකට ගන්නම්. අරගෙන අපි මේ කැතීටර් එක තමයි දැන් පාවිච්චි කරන්න යන්නේ. IUI කරන හැටි පෙන්වන්න. මේ කැතීටර් එක පාස් කරන්න කලින් අපිට ස්පෙකියුලම් එක පාවිච්චි කරන්න වෙනවා. කස්කෝ ස්පෙකියුලම් එක. ඒතර අපි කලින් කිව්වා වගේ මේකේ බ්ලේඩ්ස් දෙකක් තියෙනවා. ලොක් එකක් තියෙනවා.
මේක අපි යෝනි මාර්ගය හරහා ඇතුල් කරලා මේ විදිහට කළාම බ්ලේඩ්ස් දෙක ඇරෙනවා. එතකොට අපිට ගැප් ගෙල හොඳට බලා ගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යයි මොකද ගැප් ගෙල හරහා තමයි අපි කැතීටර් එක ඇතුල් කරන්න ඕනේ. ඒ විදිහට ගැප් ගෙල අපි බලාගත්තට පස්සේ මේ කැතීටර් එක අපි හෙමින් ගැප් ගෙල හරහා ඇතුල් කරනවා. මේ විදිහට ඇතුල් කරගත්තට පස්සේ මේ සිරින්ජ් එක ඇතුලේ තියෙන ශුක්‍රාණු අපි ගර්භාෂය ඇතුළට ඉන්ජෙක්ට් කරනවා. මේක තමයි IUI එක කරන විදිහ. ඔබ දකින්න ඇති මේ IUI ප්‍රොසීඩියර් එක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් සරල ප්‍රතිකාර ක්‍රමයක්. විනාඩි 5ක් 10ක් ඇතුළත IUI එකක් කරගන්න පුළුවන්. ප්‍රොසීඩියර් එකේදී ඩිස්කම්ෆර්ට් එකක්, අපහසුතාවයක්, වේදනාවක් එන්න තියෙන ඉඩකඩ අවමයි. සමහර අවස්ථාවලදී ගැටලු මතුවෙන අවස්ථා තියෙනවා. නමුත් මේක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රමේ සාර්ථක වෙන්න තියෙන chance එක. එහෙම නැත්නම් success rate එක. අපි හිතමු හොඳට විතර හොඳට බෝරලා තියෙන තරුණ නාලත් හොඳට අවහිරතාවයක් නැතුව තියෙන ශුක්‍රාණු සාම්පල් එකත් හොඳ ඉවලක් කියලා ඒගොල්ලන්ගේ 15ක් 20ක් සමහරවිට 20%ටත් වැඩිය සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා එක ප්‍රතිකාරයකින්. ඒ කියන්නේ එක සයිකල් එකකින්. සාමාන්‍යයෙන් අපි IUI cycles 6ක් විතර කරනවා. ඒ 6 ඇතුළත 50%ක් විතර chance එකක් තියෙනවා pregnant වෙන්න. IUI 6ක් කළත් සාර්ථක වුනේ නැත්නම් ඊට පස්සේ අපිට නලදරු තාක්ෂණය කියන ප්‍රතිකාර ක්‍රමය ගැන හිතන්න සිද්ධ වෙනවා. ඔබ අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් නලදරු තාක්ෂණය ගැන එහෙම නැත්නම් IVF ගැන වැඩිපුර තොරතුරු දැනගන්න පුළුවන්.